මම පියල් පෙරේරා බණ්ඩාරගම තමයි මගේ පදිංචිය. දැනට අවුරුදු 3කට විතර ඉස්සෙල් ඉඳලා තමයි දකුණු කකුලේ ධනේශ සමාරුව ටික ටික පොඩ්ඩයි ඇති වුණා. ඒ දවස්වල මම ඇත්තටම රැකියාවක් කළා. ඒ රැකියාව කරන කාලේදී තමයි මේක පටන් ගත්තේ. මුලින්දම මම මේක එච්චරම ගණන් ගත්තේ නැහැ. සාමාන්‍යයෙන් ওই ධනේශ රෙදීම එච්චරම ලොකු ගැටලුවක් කරගත්තේ නැහැ. හැබැයි පස්සේ වෙනකොට ටික ටික මේක වැඩි වුණා. ඊට පස්සේ සමහර අවස්ථාවල් තිබුණා මට ඇවිද ගන්න අමාරු වුණා, ධනේශ නවන්න බැරි වුණා. ඒ කියන්නේ වාහනයකට නගින්න බැරි වුණා. ඒ තත්ත්වෙනකොට මම ලංකාවේ ඉන්න හිලම ස්පෙෂලිස්ට් කෙනෙක් ගිහලා channel කළා. ඊට පස්සේ MRI එකක් කරා, ජයවර්ධනපුර හොස්පිටලේ ගිහිල්ලා. තව වෙන X-ray ගත්තා. තව මොනවාරි මගේ ස්නායු ප්‍රශ්න තියෙනවා කියලා ඒව කළා. ECG ගත්තා. කොහොම අරගෙන අවසානයේදී නිගමනය කළේ මගේ ධනේශයේ මෙනින්කස් කියලා කොටසක් තියෙනවා. ඒක දැනට ඉරිලා තියෙනවා. එහෙනම් මගේ ඊට අවුරුදු ගානකට ඇක්සිඩන්ට් එකක් වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මේ ඉරීම ඇති වෙලා තියෙනවා කියලා. පස්සේ එතෙන්දි තීරණය වුණා ඔපරේෂන් එකක් කරලා අපි ඒක අයින් කරමු කියලා. ඒක ඇල්ල අයින් කරමු කියලා. ඉතින් මටත් ඒක එච්චරම අයිඩියා එකක් නෑ. මොකද මමත් ඔය සම්බන්ධයෙන් දැනුමක් නැහැ. අවසානයේදී ජයවර්ධනපුරේ නතර වෙලා ඔපරේෂන් එකක් කළා. කරලා මටත් ඒ ස්ක්‍රීන් එකේ පෙන්නුවා ඒක ඇත්තටම ඉරිලා. හරියට නිකන් රබානක තියෙන දුහුල් කෑලි වගේ ඒක අයින් කළා. මේ කකුල තිබුණේ අයින් කළා ඒක. අයින් කළාට පස්සේ සති දෙකක් විතර හොස්පිටල් එකේ හිටියා. නමුත් ඊට පස්සෙත් මේක කිසිම වෙනසක් තිබුණේ නැහැ. අර රිදෙන ගතිය, නවන්න බැරි ගතිය, වාහනයකට නගින්න බැරි ගතිය තනිකර ඒ විදිහටම තිබුණා. එතෙන්දී ආපහු මම ගෙදර ගිහිල්ලා සතියක් දෙකක් මම හිතුවා හොඳ වෙයි කියලා. හොඳ වුණේ නැහැ. ආපහු ගියේ ස්පෙෂලිස්ට් ડોක්ටර් channel කළාම කිව්වේ දෙපාරක් තුන් පාරක් channel කළා. බෙහෙත් දුන්නා. ආයි X-ray ගත්තා. ECG කළා. ඔක්කොම අරගෙන කිව්වේ මේක ධනේශ් පොල්කට සම්බන්ධව දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේක මාරු කරමු. එතකොට මාරු කරන්නත් ලොකු වේදමක් යනවා. ඊට පස්සේ ආපහු දිගටම බෙහෙත් ගත්තා. අරගෙන ආපහු ගිහිල්ලා X-ray එකම කළාම කිව්වා නෑ මේක මාරු කරන්න තරම් දෙයක් නැහැ. මේක හොඳ කරගන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. ඒ නිසා මේක ගිහිල්ලා එක්සර්සයිස් කරන කෙනෙක් මාර්ගයෙන් මේක එක්සර්සයිස් එකක් කරලා බලන්න කියලා. ඊට පස්සේ ගියා ස්පියෝതെරපි කරන මැඩම් කෙනෙක් ළඟට. ඒ සර්මයි මට අඳුනලා දුන්නේ. ගිහලා මාස දෙකක් විතර ප්‍රතිකාර ගත්තා. ඒ ප්‍රතිකාර කරන ටිකක් මට වෙලාවත් එක්ක සහ දවසකට තුන් පාරක් කරනවා නේ තියෙන ඒවත් එක්ක කළත් මාසයක් එකමාරක් මම කළා. සුවීමේ ප්‍රවණතාවයක් මම දැක්කේ නැහැ. අවසානයේදී මම ඒකත් නතර කරලා දැම්මා. ඉතින් නතර කරලා දාලා මම හිටියා කොහොමත් මාස දෙක තුනක් විතර මේ තත්ත්වෙම හිටියා. මොකුත්ම ප්‍රතිකරණයක් කරන්න ගියේ නැහැ. මොකද මට හිතුණා දැන් තවත් කරන්න දෙයක් නැති තත්ත්වයට තමයි අවසානයේ මම තීරණය කළේ. මෙහෙමම ඉන්නවා කියලා. ඒ අතරතුර තමයි බණ්ඩාරගම ටවුන් එකේදී මම දැක්කේ මේ වෙදකම කියලා පත්තරයක් තිබුණා. පත්තර කඩේ ඉල්ලලා. ඒකේ අන්තිම පිටියේ තිබුණා සියලුම අස්ථි රෝග සම්බන්ධ දේවල් දවස් 21ක් වගේ කාල සීමාවක් තුළදී හොඳ කරලා දෙන්න පුළුවන් කියලා ලිපියක් තිබුණා. මම එදා තමයි ලිපිය දැක්කේ. ඒකේ තිබුණා මදනායක කියලා වෙදමාත්මික සම්බන්ධ. ෆොටෝ එක දාලා තිබුණා, විස්තර තිබුණා, ඔක්කොම තිබුණා. ඒ අනුව තමයි මම දුරකථන පොතමක් දීලා මේ පිළියන්දල ආයතනය සම්බන්ධ කරගත්තේ. එතනින් තමයි මේ ප්‍රතිකරණය මම දිගටම කරන්න පටන් ගත්තේ. ඇත්තටම මේ ලොකු දෙයක්. ඒ කියන්නේ මිනිස්සෙකුට ජීවිතේ ලබන්න පුළුවන් ඉහළම දෙයක් තමයි කකුල් දෙක කියන දේ තියෙන්නේ. මිනිහව ඇවිදින්න හරි. ඒ ප්‍රතිකර්මය තුළින් තමයි දැනට මට 75ක වගේ ප්‍රමාණයක සනීප තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. කලින් නමන්න බැරුව තිබුණා, වාහනයක නගින්න බැරුව තිබුණා, ඇවිදින්න හරි අමාරු වුණා, විදින්න දෙන්න පටන් ගත්තා. දැන් ඒවෙන් සෑහෙන ප්‍රමාණයකට හොඳ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මිනිස්සෙකු ජීවත් කරවනවා නම් හරි වෛද්‍යතුමෙක් ඉන්නවා නම් ඒ විදකම හරි විදියට දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ අතින් කාට හරි මොනවා හරි ප්‍රශ්නයක අස්සේ සම්බන්ධ. මොකද මම පීඩා විඳි මේ ධනේශ ගැන. මට අනිත් ඒවා ගැන කතා කරන වැඩිය ධනේශ ගැන මට හොඳටම කතා කරන්න පුළුවන්. මම මේ වේදනාව විඳලා තියෙන නිසා. ඒ නිසා මම නම් කියන්නේ මදනායක වෙදමාත්මය හම්බෙලා තමයි විස්තරي කියන්නේ. කාලයක් කෑවි. මොකද සිංහල බෙහෙත කියන එක ඉංග්‍රීසි ඒතරම් ඉක්මනට සනීප වෙන්නේ නැහැ කියලා මට දැන් තේරෙනවා. තමන් පිළිපදින්න ඕන විශ්වාසය තියෙනවා. ඒ විශ්වාසය වල තමයි මේ බෙහෙතේ ගුණ අගුණ ඔක්කොම රැඳිලා තියෙන්නේ. පරිස්සම් වෙන්න. ඒ කියන විදිහට තමන් කෑම බීම වලින් පරිස්සම් වෙන්න. මම මේ හැම දෙයක්ම කළා. කරලා තමයි අද මේ තත්ත්වෙට මම ඇවිල්ලා. ඉතින් ඇත්තටම ජීවිතේ ජීවත් කරනවා. ජීවිතේ ගුණේ ජීවිතේ
කීමක් තියෙන විවිධ වන්න එපා කියන්නේ. එහෙමනම් හරිම වෛද්‍ය කෙනෙක් තමයි පදිනායක වෙදමාත්මය. දුරකථනංක තියෙනවා, ඔක්කොම තියෙනවා. කතා බහ කරලා අනිවාර්යයෙන්ම තමන්ගේ තියෙන අස්ති වේදනාවන් වලට ස්ථිර ප්‍රතිකාරයක් ලබා ගන්න පුළුවන්. කල් ගියා කියලා අතාරින්න එපා. කල් යන තරමට තමයි ජීවිතේ මේක හරි විදිහට සනීප කරගන්න පුළුවන්. ඒක මම දැනට අත්දකලා තියෙන්නේ අන්නේ දේ තමයි. ක්ෂණිකව වෙන්නේ නැහැ. ක්ෂණික වුණේ කියලා අතාරින්නත් එපා. ඒක නවත්තන්නත් එපා. ඉතින් මම යෝජනා කරන්නේ හරි වෙදකම කරන වෙද මහත්මයෙක් හැටියට තමයි මදනායක වෙද මහත්මයා මට හම්බුනේ. ඒක මගේ වාසනාවක්. අර හැමදේම කියනවා වෙලාව වෙන්න ඕනේ කියලා. ඒ වෙලාව තමයි දැන් ඉල්ල තියෙන්නේ. ඒ නිසා කවුරු හෝ මේ සම්බන්ධව ප්‍රතිකාර ගන්න අවශ්‍ය නම් ලෙඩක් හැදිලා තියෙනවා නම් වේදනාව විඳිනවා නම් කරුණා කරලා තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න නිතරම හමු වෙන්න. හමු වෙලා ඒ වැඩ කටයුතු කරගෙන යන්න. මගේ දුරකථන අංකය තියෙනවා ඕනෙලා කතා කරන්න 076යි 919යි 18යි 43. මොකද මේ අංකේ මම දෙන්නේ මම පරිස්සම් වෙන විදිහේ මම කරපු විදිහේ මට තවත් කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. ඒ දේ කරගෙන මතක් වෙනා මේ වෙද මාත්‍යන්ට ලොකු ගෞරවයක් දෙනවා කෙනෙක්. එනම් බොහොම ස්තුතියි.